හරි මේක ඇත්තටම කිව්වොත් එම ස්කෑම් එක. හරි. ඔය පොරටෝක් දුන්නාට මම ස්කෑම් ගැන පන්ති ඇතුලේ මමත් ලස්සනට ටොපියක් කෑවා. හරි. මේ දැන් ඔය නෙට්වර්ක් පාඩමේ උඹලට මම මේ গুপ্তකේ එතන යයි අරකයි මේකයි කියලා හෙන ටෝක් දෙනවනේ. රයිට්. ඔය ඕකත් එක්ක මේ ඔය චුට්ටක් මම එදිනදා ජීවිතේ මට වෙච්ච දෙයක් ඕනනම් මම කියන්න. හරි. ඒ කියන්නේ මේක මේ ආරක්ෂිත ඔය දත්ත ආරක්ෂිත සම්ප්‍රේෂණය ගැන කතා කරන කතන්දරනේ. ඒකත් එක්ක මට මගේ ජීවිතේ මං අත්දැකපු අත්දැකීමක් කියන්න. හරි. මේක ඇත්තටම කිව්වොත් එම ස්කෑම් එක. හරි. ඔය පොරටෝක් දුන්නාට මම ස්කෑම් ගැන පන්ති ඇතුලේ මමත් ලස්සනට ටොපියක් කෑවා. දැන් අවුරුදු 1මාරක් දෙයක් විතර ඇති වෙච්ච කතන්දරයක්. හරි. ඔය මගේ මේ මම පෞද්ගලිකව පාවිච්චි කරන වාහනේ ටයර් තියෙනවනේ බං ටයර් තියෙනවනේ. ඔය ටයර් ටික ගෙවුණා. ගෙවුණාට පස්සේ මට අලුතෙන් ටයර් ටිකක් දාගන්න අවශ්‍ය වුණා. ඉතින් මම සාමාන්‍යයෙන් චුට්ටක් ලංකාවේ හොයලා බැලුවා. සාමාන්‍යයෙන් එක ටයර් එකක් මට මතක විදියට රුපියල් 60000ක් විතර වුණා. එක ටයර් එකක් රුපියල් 60000ක් විතර වුණා. ඒතකොට ටයර් හතරක් කියලා කියන්නේ මේක හතරෙන් වැඩි කළාම 60000 නෙවෙයි 60000ක් විතර වුණා. ලක්ෂ 2.40ක් විතර අපේ ටයර් වලට ගියා. හරි. ඉතින් ඔන්නෝම කේස් එකක් ආවා. ඉතින් මම ඕක ගැන කල්පනා කර ඔහේ ඉන්නකොට ඕක ගැන කල්පනා කර ඉන්නකොට මම ikman.lk එකේ දකිනවා. හරි. ikman.lk සයිට් එකේ දකිනවා. ඔය මගේ ජාතියේම ඒ ජපන් බ්‍රෑන්ඩ් එකේම ටයර් හතරක් විකුණන්න දාලා තියෙනවා. එක ටයර් එකක් 20000 ගන්න. හරි. මේකේ හොඳට මතකයි මට මේක පොයේ දවසක තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. හරි. එක ටයර් එක 20000 ගන්න. මම බැලුවා අඩේ අතන 2.40ක් යන එක මෙතන ටයර් හතර ගත්තොත් එහෙම බ්‍රෑන්ඩ් නිව් හොඳේ. යන්නේ මට රුපියල් 80000යිනේ. මම සනිකව ගත්තා කෝල් එකක්. කෝල් එක ගත්තාම කෝල් එකේ ට්‍රූ කෝල් එකේ වැටුනේ ඩොක්ටර් කියලා ඩොක්ටර් කෙනෙක්ගේ නම. තමයි ට්‍රූ කෝල් එකේ වැටුනේ. එතකොට මට නිකන් චූටි විශ්වාසයක් ඔලුවට ආවා. එහෙනම් මේ මොනසෙ ඩොක්ටර් කෙනෙක් වෙන්නේ නැති කියලා. ඊළඟට මම කෝල් එක ආන්සර් කරාට පස්සේ ඒ ආන්සර් කරපු පුද්ගලයා කිව්වා එයාම මට එකපාරට මට වචනයක්වත් කියන්න දුන්නේ නැහැ. good morning. patient කෙනෙක් එක්ක ඉන්නේ. මම චූට් එකකින් මිස්ටර්ට කෝල් එකක් ගන්නද කියලා හැව්වා. මම ඕකේ කියලා හිටියා. ඊට පස්සේ තව චුට්ටි වෙලාවක් ගියාට පස්සේ ආපහු එයා මට ආපහු කෝල් බෑක් කළා. එයා කෝල් බෑක් කළාට පස්සේ මම කතා කරලා කිව්වා මෙහෙමයි මිස්ටර් මේ ටයර්ස් හතරක් දාලා තිබ්බයි විකුණන්න මිෂලින් ටයර්ස් හතරක්. ඒ ටයර්ස් හතරට තමයි මම මේ කෝල් කළේ. මේ කොහොමද කතන්දරේ කියලා. ඊට පස්සේ එයා අපිට කිව්වා ටයර්ස් ටික තියෙන්නේ ජායල කිව්වා ටයර්ස් ටික තියෙන්නේ. ඇවිල්ලා බලලා ගන්න කියලා කිව්වා. ටයර්ස් ටික ඔරිජිනල්ම තත්ත්වයේ තියනවා කියලා කිව්වා. එයාගේ වාහනේ જાතියක් කිව්වා. එයා ඊට පස්සේ රට යන්න තියෙන්නේ කියලා කිව්වා. එතකොට ඒ රට යනවත් එක්ක මේ ටයර් හතරට එයාට වැඩක් නෑ. ඒ කියන්නේ ටයර් හතර එයාට අවශ්‍ය නෑ කියලා කිව්වා. ඒකෙන් හින්දා කිව්වා විකුණන්න. ඊට පස්සේ මං හැව්වා ඇයි අඩු මිලට දෙන්නේ කියන එක. එයා මට කිව්වා ඊට පස්සේ ටිකක් අඩු ගාණ්ඩම තමයි එයාට හම්බුන්නේ. ඒ ගාණ්ඩම වගේ එයා දෙනවායි කියලා කිව්වා. ඊට පස්සේ මම ඕකේ කියලා ෆෝන් එක තිබ්බා. එයා ඇඩ්වාන්ස් ඉල්ලුවක්වත් මුකුත් නැහැ. මාත් හරි එහෙම කියලා. ඊපස්සේ මම ෆෝන් එක දීලා චුට්ටක් කල්පනා කර බැලුවා. ටයර් හතරක් තියෙනවා. ඉතින් 80000 මේක ඇඩ්වාන්ස් එකක් ඉල්ලුවෙත් නැහැ. මේක කවුරු හරි ගත්තොත් අපරාධනේ කියලා ආයි මම ඒ චරිතේට කෝල් එකක් දුන්නා. කෝල් එකක් දුන්නාම ඊට පස්සේ මම කෝල් එකක් දීලා ඇහුවා ડોක්ටර් මේ මට කීයට විතරද බලන්න පුළුවන්. ඊට පස්සේ මෙයා මට කිව්වා පුතා මං හවස තමයි ආපහු ගෙදර එන්නේ. දැන් හොස්පිටල් එකේ ඉන්නේ. ගෙදර ආවම බලන්න පුළුවන්. එදා පොයේ දවසක් මම ඉස්සෙල්ලා කිව්වා ඔයගලන්ට හවස තමයි ගෙදර ඉන්නේ. ඊට පස්සේ මම ડોක්ටර්ගෙන් ඇහුවා ડોක්ටර් මං ඇඩ්වාන්ස් එකක් දාන්නද කියලා. එපා ඇඩ්වාන්ස් ඕනේ නැහැ කියලා කිව්වා. ඔය ඇවිල්ලා බලන්නයි බලලා පේමන්ට් එක කරලා ගන්නයි කියලා කිව්වා. ඊට පස්සේ මම ඊට පස්සේ ෆෝන් එක තිබ්බා. ෆෝන් එක තියලා තේ දැන් මට මාර විශ්වාසයි ඩයල් එක ගැන. හරි ඇඩ්වාන්ස් එකක් කිව්වෙත් නැහැ. සල්ලි ඕනි කියලා කිව්වෙත් නැහැ. මුකුත් කිව්වේ නැහැ. ඉතින් එයා මිනිස්සයා හිටියා මාත් හරි සතුටින් හිටියා. මම ඊට පස්සේ කරපඩේ ආයි ගත්තා තමයි භාගින් විතර කෝල් එකක් අරගෙන ගිහුවා. ડોක්ටර් මට account number එවන්න. මම පොඩි ඇඩ්වාන්ස් එකක් දාන්නම්. මම හවසට ඇවිල්ලා ටයර්ස් ටික පර්චේස් කරන්නම් කියලා. ඊට පස්සේ එයා මට account number එකක් එව්වා. මට account බැංකුව නම් විස්තර මතක නැහැ. account number එක එව්වා. මම ඊට පස්සේ කල්පනා කළා කීයක් දානවද කියලා මගේ ඔළුව කිව්වා 10000 80000 80000 80000 නේ. එතකොට 70000 නේ දෙන්න තියෙන්නේ කියන එක. ඊට පස්සේ මගේ හිත කිව්වා 50000 කියලා. ඊට පස්සේ මම දෙකම අයින් කළා දාලා මම 2500ක් දැම්මා. ඉල්ලජ්ජය සන්තෝෂ බෑ කියලාත් කමන්නේ ලැජ්ජාව පැත්තකින් තියලා 2500ක් දාලා මම ડોක්ටර් රිසිට් එකත් එක දාන ගමන් මම මෙසේජ් එකක් දැම්මා ડોක්ටර් I'm sorry මම දැන් මේ මෙච්චරයි දන්නවනේ ලංකාවේ මිනිස්සු එච්චර විශ්වාස කරන්න බෑ හැබැයි මම අද හවස ඩෙෆිනිට්ලි ඇවිල්ලා ටයර්ස් හදලා ડોක්ටර්ට කෑෂ් මිතුරු බැලන්ස් එකේ කෑෂ්ම දීලා ගන්නවයි කියලා දැම්මා ඊපස්සේ යා මට ඕකේ කියලාත් ඒවල තිබ්බා හරි මේ සිරා සිද්ධියක් හොඳේ ඊළඟට හවස් වුණා මම කෝල් එකක් දුන්නා ගැන 3ට විතර කෝල් එකක් දුන්නාම ડોක්ටර් ඒ මිනිස්සයයි ડોක්ටර් කිව්වා මට කතා කරලා පුතා තව පැකින් මම ඔයාලට කෝල් එකක් දෙන්නම් කියලා එහෙම කියපු කීවිල්ල ළමයි දැන් මේ වෙනකොට මම හිතන අවුරුදු 1.5 දෙකක් විතර ගිහිල්ලා ඇති අද වෙනකන් ඒ නම්බරෙන් මට කෝල් එකක් ආවේ නැහැ මම කෝල් කළා ඒ නම්බර එක ඩිස්කනෙක්ට් හරි ටෝස් ඒ කියන්නේ ස්විච් ඔෆ් කරලා පැත්තකින් තියලා හරි ෆෝන් එකෙන් ගලවලා පැත්තකින් තියලා හරි
ඊට පස්සේ මම කරපුවේ චුට්ටක් හොයලා බැලුවා අර බැංකුවේ කිව්වනේ බැංකුව මෙහෙමයි කියන එක. චුට්ටක් මම ඒ අදාළ බැංකුවත් එක්ක තිබ්බ සම්බන්ධතාවයකින් චුට්ටක් හොයලා බැලුවා මොකද්ද මේ කතාව කියන එක පොඩ්ඩක් හොයලා බැලුවාම වයස අවුරුදු 92ක් විතර වයස පුද්ගලයාගේ account number එක තමයි මට එවලා තියෙන්නේ. ඒත් එක්කම තව දුරටත් හොයලා බලද්දි මට දැනගන්න හම්බුණා ඒ දාපු සල්ලි ඒ අනිත් පැත්තෙන්ම දෙහිවල පැත්තේ ATM machine එකකින් ඒ සල්ලි ටික withdraw කරලා තියෙනවා කියන එක. ඉතින් හිතලා බලන්න right අපි මේ ආරක්ෂාව ගැන ස්කෑම් ගැන අරව මේව ගැන කතා කරනවා මමත් උඹලට කතා කරනවා. ඉතින් මමත් ලස්සනට දඩ ස්කෑම් එකක් කෑවා. අර චුට්ටක් අර මොලේ තියෙන හින්දා 10000ක් වගේ දාන්න නැතුව රුපියල් 2500ක් දැම්මා. ඉතින් මම හිත හදාගත්තා පොයේ දවසේ කරපු පින්කමක් කියලා මම හිත හදාගත්තා. ඔන්න ඔහොමයි ලංකාවේ ස්කෑම් තියෙන්නේ. මේ අර දරුවෙක් ස්කෑම් ගැන අහපු හින්දා මම මේ කතාව කිව්වේ. ඔන්න ඔහොමයි ලංකාවේ ස්කෑම් වල තත්ත්වය. ඒකෙන්ද අන්තර්ජාලයත් එක්ක වැඩ කරනකොට ගොඩාක් ආරක්ෂිතව කටයුතු කරන්න සෙල්ලන්නේ නැහැ මේ කතාව.